අම්මෝ මතකේ කොත්තුවක් ගන්න ගිය දුර. කොහොම හරි අපිට නිලුවටම යන්න උනානේ. ඉතින් කාලෙකින් කෑවේ නෑනේ කොත්තුවක්. සෙනගරාද හවස ආපු කොත්තු බඩගින්නට ඔන්න ඉතින් අපි ගඟසිරියෙන් කොත්තුකුත් අරගෙන නිලුවටම ගියා ඒක කන්නනේ. කාලෙකින් තමයි ඉතින් අපි මේ ගඟසිරියෙන් කොත්තුවක් කන්නේ. තවලම ගඟසිරියෙන් කොත්තු කාලා තියනවද? කමෙන්ට් එකක් දාන්න යන්න. දැන් මේ අපි යන්නේ මානව ඉස්කෝලේ පහු කරගෙන. ඔන්න ඉතින් අපි නෙළුවට එද්දිම අපේ චුට්ටටත් හොඳටම නිින්ද ගිහිල්ලා. එයා ඉතින් කොහොමත් ගමනක් යන එළියට බැස්සොත් අනිවාර්යයෙන්ම බයික් එකේ නිදා ගන්න එකනේ කරන්නේ. මේ තියන්නේ ඔන්න නෙළුවේ රවුන්ඩ් බෝඩ් එක. ඉතින් අපි යන්නේ පළවත්ත පාරේ. අයියා මෙතනදී මේ පෙන්නන්නේ මොරවක පාර. ඉතින් අපි යන්නේ පළවත්ත පාරට. ඉතින් මෙතනින් පොඩි දුරක් ගියහම තියෙන ලස්සන තැනක තමයි අපි මේ කොත්තු කන්න හිතුවේ. යමුකෝ එහෙනම් එතෙන්ට ගිහිල්ලාම බලන්න. ඔන්න මේ පහ කරන්නේ නෙළුවේ EG ඔෆිස් එක හරිය. ඔන්න මේ පාලම පහ වුණාම තමයි මං කියපු තැන තියෙන්නේ. ගිහිල්ලාම බලමුකෝ එහෙනම්. බලන්නකෝ ඉතින් මේ වෙලාවට මෙතන ලස්සන ඉර බැහැගෙන යනකොට වතුරටත් ඒ ඉර එළිය වැටලා හරිම ලස්සනයි. මේ තියෙන්නේ ගින්ගඟ. මං දන්න විදියට මේ පාලමට කියන්නේ ආමි පාලම කියලා. හැබැයි එහෙම කියන හේතුවක් නම් මන් දන්නේ නැහැ. දූලියල්ල පාරට හැරෙද්දිම තමයි මේ ලස්සන තැන තියෙන්නේ. නිදහසේ ඉන්න මාරු. ඉතින් මෙතනදී නම් ට්‍රිප් එකක් යන දුර ගමනක් යන ඕන කෙනෙකුට මෙතන නැවතිලා ඕන හැටිය නිදහසේ මහන්සි අරින්න පුළුවන්. ඔන්න දැන් තමයි ලොකුම වැඩේ. චුට්ටට නම් ඕක දිගාරනකම් ඉවසිල්ලක් නැති වුණා. ඇතරම ගඟසිරිය කොත්තුන සුපිරියටම තිබ්බා. නියමයට සැරට රසට ක්වොලිටියටම තිබ්බ ඇති වෙන්න. මම නම් වැඩි කොත්තු වලට ආස නැති වුණත් ගඟසිරියේ කොත්තු සාමාන්‍යයෙන් කන්න පුළුවන්. දැන් අම්මයි පුතායි නම් ඉතින් කොත්තු රුසිය පේනව නේද ඉතින් මේකේ පාට හරිම රසට සැරට තිබුණා. චුට්ටත් ඉතින් සැරයි කියලා අතෑරියේ නෑ. කොහොම හරි කෑවා එයත්. අන්තිමට ඇඬුවත් එක්ක ඉතින්. එයාගේ ඇඬිල්ල නතර කරගන්න ඔන්න ඉතින් කාලා අපි ගියා. එයාට මේ ගඟ පෙන්වන්නත්. මෙතන තියෙනවා මේ පාලම හදන්න කලින් තිබුණු පාලමේ කොටස් කිහිපයකුත් ලොකු ගල් තලාවක් එක්ක මෙතන නම් හරිම ෂෝක්. මෙතනින් කිහිප දෙනෙක් නාගෙන යනවත් දැක්කා. අපි නම් ඉතින් වතුරට බැස්සේ නෑ. මොකද චුට්ටත් එක්ක කොහොමත් බයයිනේ. ඉතින් නම් නාන්න බෑ. කොහොම වුණත් චුට්ටව නම් මෙතනින් අරගෙන එන්න ටිකක් අමාරු වුණා. ඔන්න ගල් තලාවත් එක්ක නාන්න බැයිනිට අපි විරුවටම දීලා පාක්ෂයේ නිරාතේ හිටියා. මේ නම් අපි කියලා දීපුවා නෙමෙයි හොඳේ. වීඩියෝ එක එඩිට් කරද්දී යාටත් වොයිස් දෙන්න ඕනේ කියලා ඇවිල්ලා එයාම හිතලා ගියපුවා තමයි ඉතින් ඔය. අපි ඉතින් මෙතනින් දැන් ෆොටෝස් ටිකකුත් අරගෙන ආයේ ආව නෙළුවේ ටවුන් එකටම. දැන් ඉන්නේ නෙළුවේ තියෙන චිල්ඩ්‍රන් පාක් එකේ. චුට්ටව ඉතින් ගඟගාවෙන් එක්කන් ආවේ පාක් එකට එක්කන් යනවා කියලා පොඩ්ඩක් රවට්ටලානේ. ඉතින් ටවුන් එකට ආව ගමන් එයාගෙන් නම් බේරිල්ලක් නැති වුණා. පාක් එකට යන්නම වුණා ඉතින්. බලන්නකෝ ඉතින් පාක් ආවම එයාගේ තියෙන සතුට. එයාව කොච්චර එක්කන් ගියත් එපා වෙන්නෙම නැති තැනක් තමයි මේ. පුංචි කාලේ අපිත් එහෙමයි නේද? ඉතින් ඒ නිසා අපි දෙන්නත් පුළුවන් හැම වෙලාවෙම චුට්ටට එයාගේ නිදහසේ ඉන්න උපරිම අවස්ථාව හදලා දෙනවා. අපිට ලැබුණු නොලැබුණු හැමදේම හැම අවස්ථාවකම අපේ පැටියට කොහොමින් හරි ඒ දේවල් අත්දැකීම් ලබා ගන්න අපි ඉඩ හදලා දෙනවා. ඉතින් මේ විදිහට කොහොම හරි එයා පැය දෙකක් තුනක් විතර සෙල්ලම් කරා. අන්තිමට එයාට උන හති වැටිලා එයාම කිව්වා ගෙදර යමු කියලා. මෙතෙන්දී අපි දෙකපු තව දෙයක් තිබුණා. ඉතින් අපි මේ ආවේ සෙනසුරාදා දවසකනේ. සෙනසුරාදා නෙළුවේ පොළ. ඉතින් මෙදා ගොඩාක් ළමයි ඇවිල්ලා හිටියා මෙතන සෙල්ලම් කරන්න. ඉතින් ඒ ළමයින්ගෙන් ගොඩක් අය හිටියේ තනියම. ඇයි දන්නවද? එයාලව පාක් එකේ තියලා අම්මලා තාත්තලා ගිහින් තිබුණා පොළට. අපි එතෙන්දි දැක්කා ඒ ළමයි ගොඩාක් අනාරක්ෂිතව තමයි එතන හිටියේ කියලා. අම්මලා තාත්තලා මීට වඩා චුට්ටක් ළමයි ගැන හිතන්න ඕනි නේද? කොහමද මේ සෙල්ලම් කරලා අපි එළියෙන් එන්නකොට ටිකක් රෑ වුණා. එනකම හම්බුණා අපිට යාළුවට එකකුත්. බලන්න ඔයාලා නම් දන්නවා ඉතින් නෙළුවේ කට්ටිය නා. මම නම් පොඩි කාලෙත් දැකලා තියෙන මේගොල්ලෝ ඇවිල්ලා ඉන්න මේ විදිහට නෙළුවේ පුරාම ලයිට් කණු වල ලයිට් වයර් වල හැමතැනම ඉන්නවා.
කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න මේගොල්ලෝ ගැන. ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා ඇති. එහෙනම් thank you.